හොඳයි සියලු දෙනාටම සුබ දවසක්. මම ලයිව් ට්‍රේඩ් කරන ගමන්ම රියල් account එකේ ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගන්නවා. එතකොට මම මෙතනදී ඉන්ඩිකේටර්ස් මොකුත් නැහැ. ඉන්ඩිකේටර්ස් මොකුත් නැතුව මම රියල් ට්‍රේඩ් කරන්නේ ගොඩක් වෙලාවට. එතකොට මම මේ රියල් ට්‍රේඩ් කරන ගමන් ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගන්න. එතකොට මම ඔයාලට අද ඉන්ඩිකේටර් නැතුව කැන්ඩල් ස්ටික් වලට එක ළඟ කැන්ඩල් එකකින් කැන්ඩල් එකට ට්‍රේඩ් කරලා පෙන්නන්නම් අද. මම ට්‍රේඩ් කරන විදිහ කොහොමද ට්‍රේඩ් කරන්නේ හරිම ලේසි. හරියට කැන්ඩල් ස්ටික් දුවන විදිහ හරියට බලාගත්තොත් 95ක 90ක වගේ විනින් රේට් එකක් තියෙනවා මේ විදිහට ට්‍රේඩ් කරද්දි. හරි අපි බලමු මෙතනින් එන්ට්‍රි එකක් අරන් මම මෙතනින් $20 ට්‍රේඩ් දෙකක් දාගන්නවා ඩවුන් එකට $20 ට්‍රේඩ් දෙකක් පර්චේස් කරනවා එකම තප්පරේදී. කියන්නේ එකම වෙලාවෙදී මම ට්‍රේඩ් දෙකක් පර්චේස් කරනවා ඩවුන් එකට. හේතුව ඔයාලට පේනවා මෙතන ඔයාලට පේනවා මේ සුදු වයිට් ලයින් එක ඔයාලට පේනවා වයිට් ලයින් එකේ කෙලින් මාකට් එක එතන ලෙවල් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා යට yellow ලයින් එක ඒ ලෙවල් එකේ කැන්ඩල් තුනක් වැදිලා තියෙනවා. ඒ තුන ක්‍රොස් කරගෙන රෙඩ් කැන්ඩල් එක පල්ලට යනකොට තමයි අපි ගත්තේ 1 minute entry එකක්. බලමු ඒ ගත්ත කන්ෆර්මේෂන් එක. කියන උඩ ඔයාලට පේනවා උඩ කැන්ඩල් කීපයක්ම එකම ලෙවල් එකේ රැඳිලා තියෙනවා. ඒ ලෙවල් එකෙන් උඩට ගිහින් නැහැ. ඒ වයිට් ලෙවල් එක. ඊට පස්සේ yellow එකකින් මම ඔයාලට පෙන්නුවා කැන්ඩල් තුනක තියෙනවා එකම ලෙවල් එකක්. ඒ කැන්ඩල් තුනෙන් තුන පල්ලට ගිහින් නැහැ. නමුත් ඊළඟට හැදෙන කැන්ඩල් එක ඒ ලෙවල් එකෙන් පල්ලේ හැදෙන්නේ. පල්ලේ හැදෙනකොට අපි ගත්තා ඩවුන් එකට 1 minute entry එකක්. බලමු 1 minute entry දෙකක් ගත්තා එකම වෙලාවේදී $20. බලමු ඒ ට්‍රේඩ් දෙකම වින් කරා. වලට පේනවා ඩවුන් එකට. මම නැවතත් ගන්නවා මෙතනින් තවත් entry දෙකක් $20. ඒ කැන්ඩල් එකෙන් ඒ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවත් සමගම ඒ කැන්ඩල් එකේ කැන්ඩල් එකේ ටයිම් එක 0 වෙලා තියද්දි නෙමෙයි කැන්ඩල් එක පටන් ගද්දි නෙමෙයි කැන්ඩල් එකේ මැදදී ගත්තේ. මොකද අර ට්‍රේඩ් එක ක්ලෝස් වෙනකොට මොකද මේකදී තවත් කැන්ඩල් එකක් පහළට යන්න අවස්ථාවක් තියෙනවා. මොකද මේ ඒ මම අර yellow එකකින් පෙන්නපු level එක cross කරන් ගියේ කැන්ඩල් තුන ඒ level එක break කරන් පල්ලට ගියාට පස්සේ ගත්තේ උඩ පේනවා උඩ level එකේ කැන්ඩල් කීපයක් එක ළඟ කැන්ඩල් කීපයක් එතන වැදිලා තියෙනවා. ඒ level එක cross කරන් උඩට ගියේ නෑ. ඒක down trend market එකක්. ඊට පස්සේ යට level එකේ ඒ කැන්ඩල් තුන level එක break කරන් පල්ලට ගියාට පස්සේ අපි ගත්තේ ඒ trade එක win කරා. ඊට පස්සේ නැවතත් මම ඒ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවත් සමගම තවත් 1 minute ට්‍රේඩ් දෙකක් ගත්තා $20. එතකොට දැන් හතරෙන් ට්‍රේඩ් කියන්නේ එක ළඟ ඉස්සලා ට්‍රේඩ් දෙකක් ගත්තා එකම වෙලාවේ. ඒ දෙක වින් කරා. මේ දෙවනි ට්‍රේඩ් දෙක ගත්තා $20. ඒ දෙකත් වින් කරා. හරි අපිට දැන් මෙතනදී අප් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් 1 minute. මෙන්න මෙතනින් මම ගන්නවා. ඒක මම එක ට්‍රේඩ් එකක් ගන්න $20 එක. වලට පේනවා යට yellow level එකේ වදිනවා කැන්ඩල් දෙකක්. පළවෙනි කැන්ඩල් එකේ විග් එකක් තියෙනවා. ඒ විග් එක සම්පූර්ණ වෙනවා ඊළඟ රෙඩ් කැන්ඩල් එක. ඊළඟ රෙඩ් කැන්ඩල් එක විග් එකේ පටන් ගත්ත තැන ඉඳලා විග් එකේ විග් එකේ අවසාන තැනින් තමයි රෙඩ් කැන්ඩල් එක ක්ලෝස් වුනේ. ඒතකොට විග් එකේ ප්‍රමාණයට ඒ රෙඩ් කැන්ඩල් එක හැදුනා. ඊට පස්සේ හැදෙන කැන්ඩල් එක ඕපන් වෙන්නේ දෙවනි රෙඩ් කැන්ඩල් එක. ඒ කියන්නේ මේ ග්‍රීන් කැන්ඩල් එක හැදෙන්න කලින් රෙඩ් කැන්ඩල් එක ක්ලෝස් වුණ තැනින් හැදෙන්නේ. ක්ලෝස් වුණ තැනින් හැදිලා උඩට යන්නේ. එතකොට ඒ ක්ලෝස් වුණ තැනින් හැදුනේ එතනදී අපි ගන්නවා අප් එකට එන්ට්‍රි එකක්. බලමු 1 minute එන්ට්‍රි එකක්. මේක ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් නිසා අප් එකට එන්ට්‍රි එක ගන්න එක රිස්කි වැඩි. නමුත් හරියට කැන්ඩල් ස්ටික් 60 හුරු කරගත්තොත් මේ විදිහට ඔයාලට පුළුවන් ඒ ට්‍රේඩ් එක වින් කරා. මේ විදිහට ළඟ ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. ඒ ට්‍රේඩ් එක අපි වින් කරා. එක ළඟ ට්‍රේඩ් 3ක් දැම්මා. මම එක ට්‍රේඩ් එකේදී ට්‍රේඩ් දෙකක් පර්චේස් කරා දෙපාරක්. අප් එකට ගත්ත එක විතරයි එක ට්‍රේඩ් එකක් දැම්මේ. ඒතකොට ට්‍රේඩ් 5ක් දැම්මා. ට්‍රේඩ් 3ේදී ට්‍රේඩ් 5ක් වැටුණා. ඔයාලා දැක්කා. ඩවුන් එකට ඉස්සරවම ට්‍රේඩ් දෙකක් ගත්තා. ඊට පස්සේ ඊළඟ එන්ට්‍රියේදී ට්‍රේඩ් දෙකක් එක ළඟ ගත්තා. ඊට පස්සේ අප් එකට ගත්තේ එක ට්‍රේඩ් එකයි. මෙන්න මෙතනින් මම ගන්නවා ඩවුන් එකට ට්‍රේඩ් එකක් මේ කැන්ඩල් එකේ හැදිලා ඉවරනවා රෙඩ් කැන්ඩල් එකක් විදිහට. හරි මම ගන්නවා මෙතනදී ඩවුන් එකට ට්‍රේඩ් එකක් ට්‍රේඩ් 3ක් එක ළඟ පර්චේස් කරනවා. එකම වෙලාවේදී ට්‍රේඩ් 3ක් පර්චේස් කරා. මෙන්න මෙතන වලට පේනවා මෙතන රෙඩ් කැන්ඩල් එක ග්‍රීන් කැන්ඩල් එක සහ ඊළඟ රෙඩ් කැන්ඩල් එක තුනම එකම ලෙවල් එකේදී ක්ලෝස් වුණා. ඒ කියන්නේ
රෙඩ් කැන්ඩල් එක ඕපන් එකේම ග්‍රීන් කැන්ඩල් එක ක්ලෝස් වුණේ. ඊට පස්සේ ඊළඟ රෙඩ් කැන්ඩල් එක ග්‍රීන් කැන්ඩල් එක ඕපන් එකේදී හැදුනේ. ඒ තුනම එකම ලෙවල් එකේ තියෙන්නේ. ඊට පස්සේ හැදෙන කැන්ඩල් එකෙන් මම ගත්තා ඩවුන් එකට ට්‍රේඩ් එකක්. ට්‍රේඩ් 3ක් එක ළඟ පර්චේස් කරා. අපි බලමු 1 මිනිට් $20න් ට්‍රේඩ් 3ක් දැම්මේ එක ළඟ. එතකොට මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. මේක ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක්. මේක බොහෝ දුරට 90%ක්ම වින් කරයි කියන සම්භාවිතාව වින් කරන සම්භාවිතාවයක් තියෙනවා අනිවාර්යෙන්. මේ එන්ට්‍රිය හරි වලට පේනවා ඒ ට්‍රේඩ් ටික වින් කරා. එතකොට කලින් ට්‍රේඩ් 3යි ඊළඟට 3යි 6යි 7යි මෙතන 3ක් දැම්මා. හරි මේ තියෙන්නේ වලට පේනවා ප්‍රොෆිට් ටේබල් එක දැන් දාපු ට්‍රේඩ් වල ප්‍රොෆිට් ටේබල් එක වලට පේනවා මේ තියෙන්නේ දැන් දාපු ට්‍රේඩ් ටික. එතකොට මේ විදිහට වලට පේනවා ළඟ ඔක්කොම ට්‍රේඩ් ටික වින් කරා. මම එක ළඟ ගත්තේ එකම මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකේ ඩවුන් එකට ගත්තේ ඔක්කොම එන්ට්‍රි එක එන්ට්‍රියක් විතරක් ගත්තා අප් එකට 1 මිනිත්. හරි මම මෙතනදී තව එන්ට්‍රි ට්‍රේඩ් එකක් දා ගන්නවා. මෙතනදී තව ට්‍රේඩ් එකක් ඩවුන් එකට දානවා. හරි මේ 8 වෙනි ට්‍රේඩ් එක. එතකොට මේ විදිහට තමයි මම ට්‍රේඩ් කරන්නේ රියල් account එකේ. මම සාමාන්‍යයෙන් ලයිව් මම ට්‍රේඩ් කරන වෙලාවල් වලට මේ විදිහට තමයි මම ට්‍රේඩ් කරන්නේ. මම මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගත්තේ ට්‍රේඩ් කරන ගමන්ම ඔයාලටත් පෙන්වන්න. මම සාමාන්‍යයෙන් ඉන්ඩිකේටර්ස් නැතුව කැන්ඩල් වලට මෙන්න මේ ක්‍රමයට ට්‍රේඩ් කරන්නේ. මේ ක්‍රමයේදී මට 90%කට වඩා 90ක වගේ 90කට වඩා විනින් රේට් එකක් තියෙනවා. දැන් ඔයාලා දැක්කා මම දාපු එක ට්‍රේඩ් එකක්වත් ලොස් වුන්නේ නැහැ මේ ට්‍රේඩ් කීප. එතකොට මම ට්‍රේඩ් 5ක් දැම්ම. පහේදී එක ළඟ ට්‍රේඩ් 3 දාපු එක වෙලාවක් තිබ්බා. ඊට පස්සේ ට්‍රේඩ් 2 දාපු වෙලාවල් තිබ්බා. ට්‍රේඩ් 1 දාපු වෙලාවක් තිබ්බා. දැම්මෙත් එක ට්‍රේඩ් එකක් 1 මිනිත්. ඒ සේරම ට්‍රේඩ් වින් කරා එක ළඟ. මේ ට්‍රේඩ් එකත් වින් කරන සම්භාවිතාවයක් තමයි තියෙනවා වලට පේනවා. මේ විදිහට තමයි මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන වෙලාවල ට්‍රේඩ් කරන. හරි ඒ ට්‍රේඩ් එකත් වින් කරා. හරි දාපු සේරම ට්‍රේඩ් වින් කරා. මේකෙදි ට්‍රේඩ් කරද්දි පොඩි දෙයක් තියෙන්නේ. හරියට බලන්න කැන්ඩල් ස්ටික් බලලා ට්‍රේඩ් කරද්දි ඉන්ඩිකේටර්ස් අවශ්‍ය නැහැ. කැන්ඩල් කීපයක් එක ළඟ ක්ලෝස් වෙනකොට එකම ලෙවල් එකේ ක්ලෝස් වෙනකොට එතනින් ට්‍රෙන්ඩ් එක බලන්න. ට්‍රෙන්ඩ් එක ඩවුන් නම් අප්ද කියන එක. අප් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ එක ළඟ කැන්ඩල් එකම ලෙවල් එකේ ක්ලෝස් වෙලා ඊට පස්සේ ඩවුන් පැත්තට හැදෙද්දි මම ඔයාලට පෙන්නුවා yellow සහ white line ගහලා ආන් ඒ විදිහට ක්ලෝස් වෙද්දි ඒ ලයින් එක බ්‍රේක් වෙද්දි අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ විදිහට සරලව ට්‍රේඩ් කරන්න පුළුවන්. ලොකු රිස්ක් එකක් නැතුව හරියට බලලා දැම්මොත් මේ විදිහට දාගන්න පුළුවන් වින් කරන්න. මේ විදිහට තමයි මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කරන්නේ. ඒ වගේම ෂුවර් ෂොට් පැටර්න් උත් යූස් කරනවා. එතකොට ඒකත් මම ඔයාලට කලින් වීඩියෝ වල කරලා තියෙනවා. ඉස්සරහටත් මම කරන්න. එතකොට මේ විදිහට කරන්න ගොඩ දාගන්න පුළුවන් ට්‍රේඩ්. දැන් මම ඔයාලට දාලා පෙන්නවා ප්‍රොෆිට් එක $100කට වැඩි මේ වෙලාවේ මම ගත්ත ට්‍රේඩ් කීපේ. එතකොට කැපිටල් එක 1000 ගණක් තිබ්බට මම ස්ටේක් එක $20න් දාන්නේ. මොකද ලොස් එකක් ගියොත් කවර් කරගන්න පුළුවන් නිසා. ඒ නිසා account balance එකට අනුව ස්ටේක් එක දාන්න. account balance එකට පොඩි නම් පොඩිම ස්ටේක් වලින් යන්න. ඒ විදිහට කරන්න වින් කරගන්න පුළුවන්. හරියට කැන්ඩල් ස්ටික් බලන්න. කැන්ඩල් ස්ටික් ක්ලෝස් වෙන එකම ලෙවල් එක කැන්ඩල් ස්ටික් 3ක් විතර වගේ හැදුනොත් ගොඩක් දුරට ට්‍රේඩ් එක දාගන්න පුළුවන් හරියට බලලා දැම්මොත්. අන්න ඒ විදිහට ඔයාලා මේක යූස් කරන්න කොට දාගන්න අනිවාර්යෙන් පුළුවන්. ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගන්න නම් හරියට ඒ විදිහට කරන්න. ඉන්ඩිකේටර්ස් නැතුව කරන එක ගොඩක් දුරට ඇකියුරේට්. මොකද කැන්ඩල් ස්ටික් තමයි හරියට තේරුම් ගන්න ට්‍රේඩ් කරන්න ඕන ඉන්ඩිකේටර්ස් වලට වඩා. ඉන්ඩිකේටර්ස් උත් යූස් කරන්න. නමුත් කැන්ඩල් ස්ටික් බලලා ට්‍රේඩ් කරන එක 90%කට වඩා විනින් රේට් එකක් තියෙනවා කැන්ඩල් ස්ටික් වල විතරක් බලලා ට්‍රේඩ් කරන එක. මොකද කැන්ඩල් ස්ටික් තමයි වින් කරගන්න හොඳම ක්‍රමේ ට්‍රේඩ් කරලා. හරි මම හිතනවා ඔයාලට අවබෝධයක් එන්න ඇති කොහොමද මම ට්‍රේඩ් කරන්නේ මේ විදියට කියන එක. හරි එහෙනම් මම ඉදිරියටත් ඔයාලට
මේ වගේ ලයිව් ට්‍රේඩ් කරන වෙලාවට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගෙන මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඉන්ඩිකේටර්ස් නැතුව ට්‍රේඩ් කරන්න කියන එක. මම මෙතනින් තවත් එන්ට්‍රි එකක් ගන්නවා ඩවුන් එකට. ඔයාලට පේනවා කැන්ඩල් ස්ටික් තුනක්ම එකම ලෙවල් එකෙන් හැදිලා තියෙනවා උඩ රෙඩ් එක ග්‍රීන් එක සහ ඊළඟ රෙඩ් එක මෙන්න මෙතන වයිට් ලයින් එක වලට පේනවා මෙතන එකම ලෙවල් එකේ ක්ලෝස් වුණා. එකම ලෙවල් එකේ හැදුනා ක්ලෝසින් සහ රෙඩ් එක ක්ලෝස් රෙඩ් එක ක්ලෝස් වෙන යටින් රෙඩ් එක ඕපන් උනේ වයිට් ලෙවල් එකේ. ඊට පස්සේ ග්‍රීන් කැන්ඩල් එක ක්ලෝස් උනේ වයිට් ලෙවල් එකේ. රෙඩ් කැන්ඩල් එක ඊට පස්සේ ඕපන් උනේ වයිට් ලෙවල් එකේ. ඕපන් වෙලා ඒ කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ එතකොට එතන එකම ලෙවල් එකේ කැන්ඩල් තුනක් හැදුනා. ඩවුන් එකට ගන්නවා ඊළඟ ට්‍රේඩ් එක. මේ මම 9 වෙනි ට්‍රේඩ් එක ගත්තේ. අපි බලමු මේ ට්‍රේඩ් එකත් වින් වෙයිද ලොස් වෙයිද කියලා. එක දිගටම දාපු අනිත් ට්‍රේඩ් 8ම වින් කරා අපි. ඔයාලා දැක්කා. මම මේ ට්‍රේඩ් එකෙන් පස්සේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔෆ් කරනවා. එතකොට මේ විදිහට තමයි මම රියල් account එකේ සාමාන්‍යයෙන් මම ට්‍රේඩ් කරන විදිහ Cortex ද Olymtrade ද මොන platform එකේ වුණත් මම මේ විදිහට තමයි ට්‍රේඩ් කරන්නේ. හරි. ඒ ට්‍රේඩ් එකත් profit වුණා. ඔයාලා දැක්කා ඩවුන් එකට. එතකොට මේ විදිහට candlestick බලලා ට්‍රේඩ් කරන්න candlestick තුනක් විතර එකම level එකේ වදිද්දි එකම level එකේ open සහ close වෙද්දි ඒ confirmation එක අරන් ට්‍රේඩ් කරන්න ටෙස්ට් කරලා බලන්න ඩිමෝ එකේ ඔයාලට accurate එකක් තියෙනවද නැද්ද කියලා අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් මම ගිහින් එන්න. ඔයාලට ජය වේවා.